නගනය එහෙම නැත්නම් ස්කයි චැලේෂ ගැන දන්නවද? ඇසිපිය මත හටගන්නා කුඩා වේදනාකාරී රතු පැහැති ගෙඩියකට තමයි මේ නගනය කියලා සිංහල භාෂාවේ අපි හඳුන්වන්නේ. මේ බහුලව දක්නට ලැබෙන අපහසුකාරී තත්ත්වය. ඉතින් නගනයක් හැදෙන්න හේතුව කුමක්ද? ගොඩක් වෙලාවට බැක්ටීරියා ආසාද, ඇසිපියේ ධාරයේ තියෙන රෝමකූපයන් හරි තෙල් ශ්‍රාවය කරන ග්‍රන්ථිවල බැක්ටීරියා ආසාදනයකට ලක්වීමෙන් මේ හටගන්නවා. ඒ වගේම අපිරිසිදු අතින් ඇස් ඇල්ලුවොත් නිසි ලෙස මේකප් ඉවත් නොකර කල්ලිකුතු ආලේපන භාවිතා කිරීමෙන් මේ තත්ත්වය හටගන්න පුළුවන්. ඒ වගේම කන්ටැක්ට් ලෙන්සස් භාවිතා කරන අය කාච නිසි පරිදි විස බීජ හරණය නොකර භාවිතා කරත් මේ ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඉස්සර නිසා මේ ඇසිපිය මතට වැටිලා සමහර විට නැගන ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකේ රෝග ලක්ෂණ ගත්තම ඇසිපිය මත රතු පැහැති ඉදිමුණු ගෙඩියක් මතුවෙන්න, වේදනාවක් හතද්ද තද ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇසෙන් නිතර කඳුළු ගැලීම, ආලෝකය බලන අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඇසිපිය ඇතුළත හරි පිටත කුඩා සැරව බිබිලක් ලෙස පේන්න පුළුවන්. ඔබ නොකළ යුතු දේවල් තමයි කිසි විටක තද කර මිරිකන්න හෝ කඩා දමන්න එපා. ඉන් සමහර වෙලාවට ආසාදනය තවත් වැඩි වෙලා ඇසට හානි වෙන්න පුළුවන්. පිරිසිදු රෙදි කැබැල්ලක් අරගෙන උණුසුම් ජලයෙන් දිනකට කිහිප වතාවක් වෝම් කම්ප්‍රෙෂන් කිරීම මගින් වේදනාව අඩු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් නගනයක් දින කිහිපයක් ඇතුළත ඉබේම පිපිලා සුව වෙලා යනවා. නමුත් සතියකට වඩා වැඩි කාලයක් තියෙනවා නම් දරුණු ලෙස වේදනාකාරී නම් ඔබ පක්ෂි වෛද්‍යවරයෙකු හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ගොඩක්ම වැදගත්